කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලීය 2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මේ මාසේ මාර්තු 13 වෙනිදා සිකුරාදා පස්වරු 1ට ගුවන් හමුදාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන නියමිතයි. දැන් නිවාස 4කට බෙදුණු සිරිමාවෝ දියණියන් ලොකු සටනක් සහ තරගයක් සඳහා සමගියෙන් සූදානම් වෙනවා. මම හිතනවා නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක අපි බලාපොරොත්තු වෙන දේ තමයි එකම පවුලක දියණියන් කණ්ඩායම් 4කට ගිහින් තරඟ කරලා ඒ අයගේ දක්ෂතා අඩුපාඩුකම් හඳුනගෙන සතුටින් ජීවත් වෙන දියණියක් වෙන තමයි මේ පුරුදු පුහුණු වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මෙවර නිවාසාන්තර ක්‍රීඩා උළෙල සිරිමාව දියණියන්ට විශේෂයි. ඒයි මම හිතන්නේ විශේෂී අවස්ථාවක් දියණියන්ට ලැබිලා තියෙනවා. ගුවන් හමුදාධිපතිතුමන්ව ශිෂ්‍ය බට ඛණ්ඩය බාලිකාවන් 48 දෙනෙක්ගෙන් පූර්ණ සම්මාන මොරයක් ඒ වගේම අපේ කැඩෙට් බෑන්ඩ් එකත් එක්ක සිදු කිරීමට සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ සිරිමාවෝ ශිෂ්‍ය බට බාලිකාවන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ගැඹීරත්වයත් අනිකුත් සියලු දක්ෂතා සමග ඔබට දකින්නට හැකි වේ. කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව වන මම සිතුමි ජයවර්ධන 2026 වර්ෂයේ මාර්තු 13 වන දින පැවැත්වීමට නියමිත අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වී ඇත. ඒ සඳහා නිසි මඟ පෙන්වීම හා නොමත සහාය ලබා දුන් අප විද්‍යාලීය ගරු විදුහල්පති මෑණියන් වන ආචාර්ය සුමේධා ජයවීර විදුහල්පති මෑණියන්ව අප මෙම අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් යුතුව මතක් කර සිටිමි. එමෙන්ම ඒ සඳහා අප විද්‍යාලීය සියලුම සිරිමාවියන් ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව බලා සිටිමි. කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන මම තෙවුමලි පියදාස. ඉතින් අප විද්‍යාලයේ 2026 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මාර්තු මාස 13 වන සිකුරාදා දින පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් වෙමින් පවතින මේ මොහොතේ අප සිරිමාවියන්ගේ සාර්ථකත්වයේ පිටපත් සිටින අප විද්‍යාලයේ ගරු විදුහල්පති මෑණියන් වන ආචාර්ය සුමේධා ජයවීර විදුහල්පති මෑණියන් වගේම අනිකුත් සියලුම ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් මතක් කර සිටිනවා. ඉතින් මේ දවස් වෙනකන් සිරිමාවියන් අප සියලු දෙනා ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නේ.